Hello everyone, welcome to the kalabale.lk YouTube channel. අපි අද බලමු බය කෙනෙක් විදිහට අපි ප්‍රොඩක්ට් එකක් අපිට කැමති අයිටම් එකක් වෙබ්සයිට් එකකින් මිලදී ගද්දී අපි බලමු කොහොමද මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න කියලා. ඒ කියන්නේ අපි කාඩ් වලින් පේ කරන්න පුළුවන්, කෑෂ් ඔන් ඩෙලිවරි ගන්න පුළුවන්, මේ වගේ පහසුකම් ගොඩක් තියෙනවා. ඒ වගේම අපි මිලදී ගන්න අයිටම් එක සේෆ්ද එහෙම නැත්නම් ඒක හොඳ good quality product එකක්ද කියන දේ අපිට බලා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි පේ කරන අපි වියදම් කරන සල්ලි අපරාධයි නේ. එහෙම වෙන්නේ නැතුව අපි කොහොමද ප්‍රොඩක්ට් එකක් හොඳින් මිලදී ගන්නේ, හොඳට හොයලා බලලා මිලදී ගන්නේ කොහොමද, ඒකට අදාළ වෙබ්සයිට් මොනවද තියෙන්නේ, අන්න ඒ වගේ දේවල් ගැන අපි අද කතා කරනවා. අපි මේ වීඩියෝ එකේ බලමු ඒ වගේ දේවල් කොහොමද මිලදී ගන්නේ කියලා. එහෙනම් යමු වීඩියෝ එකට මේ kalabale.lk. යූබයි කියලා මම යන්නම්. යූබයි කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට අපි ගියපුවාම මේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එක තමයි මේක ubuy.com කියන එක. මේ වෙබ්සයිට් එක ඇවිල්ලා විශේෂත්වය තමයි මේ වෙබ්සයිට් එකේ අපි දෙයක් මිලදී ගද්දී ඒ අපි මිලදී ගන්න දේ අපිට සේෆ්ලි ඕනෑම රටකින් චයිනා USA ඕනෑම රටකින් අපිට අවශ්‍ය දේවල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ලේසියෙන්ම පහසුවෙන්ම. ඒ වගේම ඒ කට්ටිය ඩිලිවර් කරනවා FedEx වලින් ඒ වගේ දේවල් වලින් ඩිලිවර් කරනවා. මේකේ හැම රටකටම අදාළ වෙබ්සයිට් එකක් ඒ කට්ටිය ලිස්ට් කරලා තියෙනවා. මම යනම් ඒෂියා කියන කැටගරි එකේ ශ්‍රී ලංකාව එකට. රයිට්. මේකේ මම සර්ච් කරන්නම් power bank නෑ. මම සර්ච් කරන්නම් Anker කියලා. Anker power bank එක USA product එකක්. මේක ලංකාවට ශිප් කරන්නේ නැහැ. අපි කෙලින්ම Anchor කියන වෙබ්සයිට් එකකින් ගිහිල්ලා ගත්තී. මම ඒක ඊළඟට පෙන්නන්නම්. මෙන්න මේ වගේ ලිස්ට් කරනවා අපිට power banks ටිකක්. අපි හිතමු මම මේකේ කැමති power bank එකක් තියෙනවා කියලා. මෙන්න මේක ගමු අපි. 14000 වෙනවා මේ power bank එක. right. මේ power bank එක අපි මිලදී ගද්දී අපි මේ මෙතන දාලා තියෙනවා USA කෙනෙක්කින් අපි USA store එකකින් තමයි මිලදී ගන්න කියන එක. ඒ වගේම මිලදී ගැනීමේ දී අපිට ඩිලිවර් කරන්නේ කොයි පාර්ට්නර් ළඟින්ද FedEx DHL මේ වගේ අයගෙන් අපිට ඩිලිවර් කරන්න පුළුවන් product details තියෙනවා. මේ තියෙන්නේ Anchor product එක මේ වගේ හුඟක් ෆීචර්ස් මේකේ දාලා තියෙනවා. ඒ වගේම මේකේ රේටින්ග්ස් එහෙමත් තියෙනවා. මේ රේටින්ග්ස් ප්‍රොඩක්ට් එකට අදාළ රේටින්ග්ස් තියෙන්නේ. මේ වගේ රේටින්ග්ස් එහෙම තියෙනවා. ඔයාලා try කරලා බලන්න මෙන්න මේ වෙබ්සයිට් එකෙන් මිලදී ගැනීමක් කරන්න. අපිට මෙන්න මේ වගේ USA කෙලින්ම direct USA stores වලින්ම ගන්න පුළුවන්. මම යන්නම් Anchor කියන වෙබ්සයිට් එකට. මෙන්න මේ Anchor කියන වෙබ්සයිට් එකේ ගියපුවාම මේකේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් products ටික මේ තියෙන power bank. මේ power bank එකක් ගත්තොත් මේ power bank එක දැන් අපි මේ යන්නේ කෙලින්ම USA වෙබ්සයිට් එකට. මේ USA වෙබ්සයිට් එකකින් අපි මේ power bank එක මිලදී ගද්දී අපිට තියෙන ගැටලුවක් තමයි මෙයාලා ඩිලිවර් කරන්නේ නැහැ ලංකාවට. මේක buy now ගියොත් මෙයාලා ඩිලිවර් කරන්නේ නැහැ ලංකාවට. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට අර මම කියපු ubuy කියන වෙබ්සයිට් එකෙන් මිලදී ගන්න පුළුවන් මේ. මෙතන United States විතරයි. ඒ වගේ අවස්ථාවකදී අපිට ubuy එකේ සර්ච් කරලා අපි කැමති ප්‍රොඩක්ට් එකක් එතනින් මිලදී ගැනීම හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකින් අපිට ubuy කියන වෙබ්සයිට් එකකින් අපිට අපි අවශ්‍ය power bank එක එහෙම නැත්නම් ෆෝන් එකක් ඒ වගේ ඕනෑම අයිටම් එකක් අපිට ඔරිජිනල් සෙලර්ගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ස්ටෝර් එකෙන්ම. හරි. මම ඊළඟ ටිප් එක ගැන කියන්නම්. ඊළඟ ටිප් එක ඇවිල්ලා අපි ප්‍රොඩක්ට් එකක් මිලදී ගද්දී අපි බලන්න ඕනේ ප්‍රොඩක්ට් එක ඔරිජිනල් ඒ සෙලර්ගෙන් කොච්චර විකිණලා තියෙනවද, කොච්චර ප්‍රොඩක්ට් ප්‍රමාණයක් විකුණලා තියෙනවද, ඒකේ රිවිව්ස් කොහොමද, අන්න ඒ වගේ දේවල් අපිට බලන්න පුළුවන්. මම සර්ච් කරන්නම් බෝයා කියන මයික් එක.
මම ඉන්නේ මේ AliExpress එකේ aliexpress.com. Voya කියන මයික් එක ඇත්තටම හොඳ මයික් එකක්. අපි බලමු ක්ලික් කරලා එක අයිටම් එකක් එක අයිටම් එකක් අපි සිලෙක්ට් කරගමු. මේක ගමු අපි. right. මේ අයිටම් එක දැන් මේ page එකේ මෙතන details ටික දාලා තියෙනවා මෙන්න මේ වගේ photos ටික. ඒ වගේම මෙන්න මෙතන reviews තියෙනවා 4.5 reviews 4ක් දැන්න තියෙන්නේ. විකුණලා තියෙනවා 33ක්. reviews 4ක් කියන්නේ හුඟක් පොඩි ප්‍රමාණයක්. අපිට මීට වඩා reviews තියෙන එකක් අපි බලමු. අන්න ඒ වගේ තමයි අපි product එකක් select කරගන්න ඕනේ. එහෙම වුණාම අපිට හරියට product එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. බලමු මෙතන මේ තියෙන්නේ 234ක් විකුණලා තියෙනවා මෙන්න මේ mic එකෙන්. right. මෙයාගේ බලන්න මේ reviews තියෙනවා 49ක්. 234ක් විකුණලා තියෙනවා. බලමු reviews. right. බැලුමටම මේ product එක හුඟක් හොඳයි කියලා පේනවා. මොකද හුඟක් අය reviews දාලා තියෙනවා. මේ තියෙන්නේ. අපිට reviews මේ වගේ ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා images එහෙම දාලා තියෙනවා. එයා මිලදී ගත්ත item එකේ. මෙන්න මේ වගේ දේවල් බලලා මිලදී ගන්න. ඒ වගේම තවත් දෙයක් තමයි මෙතන ලංකාවේ එකෙකුත් මිලදීගෙන තියෙනවා මේ product එක. sounds quality හොඳයි කියලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ඔයාලා check කරලා බලලා ගන්න item එකක් මිලදී ගත්තී. එතකොට අපිට අපි දන්නවා අපි හරියටම අපි වියදම් කරන මුදල සාධාරණව අපිට හොඳ item එකක් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඒ වගේම අනිත් කාරණේ මම කියන්නම් අපි බලන්න පුළුවන් මේ seller කවුද කියලා. මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙනවා right side එකේ මෙන්න මේ direct store. Voya direct store මෙයාලා Voya mic එක කියන production item එක නිෂ්පාදනය කරන අයමයි. එතන බලා ගන්න පුළුවන් මේ store එක මේ business info කියන tab එකට ගියපුවාම මේ link එක click කරපුවාම අපි තවදුරටත් විස්තර ලබා ගැනීම හැකියාව තියෙනවා. right. මේ තියෙන මේ විස්තර හුඟක් පොඩියට තියෙන්නේ. එතකොට මේ වගේ හැම දෙයක්ම විස්තර information check කරලා බලලා මිලදී ගැනීමක් කරන්න. ඒක අපි වියදම් කරන මුදලට හුඟක් හොඳ product එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඇවිල්ලා AliExpress එක. මම හිතනවා කට්ටියට පැහැදිලි ඇති කියලා. ඒ වගේම මම තව ලංකාවේ සයිට් එකක් මේකත් ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එකක් ඩරාස් කියන එක. මේකෙත් අපි check කරලා බලමු Voya කියන mic එක. right. මේකෙත් මම ඉස්සෙල්ලාම බලන්නේ කොච්චර ප්‍රමාණයක් විකුණලා තියෙනද මේ 363ක් විකුණලා තියෙනවා 30ක් විකුණලා තියෙනවා 54ක් විකුණලා තියෙනවා 19ක් මේකට ගියොත් 363ක් විකුණලා තියෙන mic එක මේකෙත් මේ විදිහට පෙන්නනවා මේ ratings ටික බලා ගන්න පුළුවන් මේක ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ratings ඒ වගේම images මෙයාලා දාලා තියෙනවා මේ වගේ හුඟක් දාලා තියෙනවා මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ වගේ හැම වෙලාවෙම product එක දැක්ක ගමන් මිලදී ගන්න යන්නේ නැතුව අපි ඒකේ reviews කොහොමද කොච්චර කට්ටිය purchase කරලා තියෙනවද කියන දේවල් බලා ගන්න එක හුඟක් වටිනවා මේ සෙලර්ගෙත් අපිට සෙලර් ෂොප් එක බලා ගන්න පුළුවන් වෙන මෙතනින් ගිහිල්ලා go to store කියන එකට සාමාන්‍යයෙන් ස්ටෝර් එකකට ගියපුවාම එයාගේ විස්තර දාලා තියෙන්න ඕනේ මේ ස්ටෝර් එකේ දාලා තියෙන ඉමේජ් එක සෙලර්ගේ ඉමේජ් එක මේකේ දාලා තියෙනවා අනිත් ප්‍රොඩක්ට්ස් මොනවද කියන දේ මේකේ දාලා තියෙනවා එයා විකුණන ඒ වගේම ප්‍රොෆයිල් එකේ තියෙනවා join dated 4 years ago right
on time ship කරලා තියෙනවා 61% තමයි on time ship කරන්නේ. ඒ කියන්නේ මොන හරි delay එකක් වෙනවා ඇති. මෙන්න මේ වගේ හැම මොහොතේම check කරලා බලන්න. මේ item එක මිලදී ගන්න කලින් reviews බලන්න, comments බලන්න, ඒ වගේ දේවල් කරන්න. එතකොට අපිට මම මේ තව එකක් select කරගත්තේ. මේකෙත් අපිට ratings බැලුවොත් තියෙන්නේ. Product is good, it was well packed and sent. මේ වගේ අපිට දේවල් අපිට කමෙන්ට් එකක් දාලා විස්තර දැනගන්නත් පුළුවන්. මේ වගේ හොඳට රිවිව්ස් බලලා මිල්දී ගන්න. එතකොට අපිට දන්නවා අපිට සැටිස්ෆයි අපි හොඳ දෙයක් මිල්දී ගන්න කියලා. මෙයාගෙත් අපි ස්ටෝර් එකට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි හැම වෙලාවම මතක තියාගන්න අපි මිලදී ගද්දි කොහොමද අපි ප්‍රොඩක්ට් එක පිළිබඳ විස්තර බලන්නේ කියන එක. එලා කවුද කියන දේ එහෙම බලා ගන්න පුළුවන්. හුඟක් වෙලාවට හැම වෙබ්සයිට් එකකම මේක ලිස්ට් කරලා තියෙනවා මේ වගේ දේවල්. එලාගේ විස්තර රේටින්ග්ස් කියන දේවල්. මේ ඇවිල්ලා මේ තව සෙලර් කෙනෙක් මෙයාත් ප්‍රොෆයිල් ඉමේජ් එකක් එහෙම දාලා තියෙනවා. ඒකට අපි දන්නවා මෙයා ෆේක් කෙනෙක් නෙමෙයි, මෙයා රියල් සෙලර් කෙනෙක් කියන එක ප්‍රොෆයිල් එක. මෙන්න මේ වගේ දේවල් බලන්න. රයිට්. අනික් කාරණේ මම කියන්න කැමති දැන් අපි දැන් ප්‍රොඩක්ට් එකක් මිලදී ගද්දී අපිට කාඩ් පේමන්ට් එකක් කරන්න වෙනවා සමහර විට. එහෙම නැත්නම් කෑෂ් ඔන් ඩෙලිවරි නම් අපි කෙලින්ම මුදල් දීලානේ අපි ගන්නෙ. ඒ කියන්නේ අපිට ප්‍රොඩක්ට් එක ගෙදරට ආවට පස්සේ අපි සල්ලි දීලා ගන්නවා. හරිද? එහෙම නැත්නම් අපි දැන් අපි ගත්තොත් දැන් අර Ubuy කියන වෙබ්සයිට් එකෙන් අපි මිලදී ගැනීමක් කරද්දී කෑෂ් ඔන් ඩෙලිවරි හුඟක් වෙලාවට නෑ මේකේ. ඒ වගේ අවස්ථාවකදී අපිට කාඩ් එකෙන් පේ කරන්න වෙනවා. හරිද? දැන් කාඩ් එකෙන් පේ කරද්දී අපිට ක්‍රෙඩිට් කාඩ් දාන්න වෙනවා, මේ වගේ ඩීටේල්ස් දාන්න වෙනවා. ඒකට හොඳම chance එකක් හොඳම opportunity එකක් අපිට තියෙනවා ශ්‍රී ලංකාවේ අයට සම්පත් බැංක් එකෙන් offer කරනවා වෙබ් කාඩ් කියලා එකක්. මේ වෙබ් කාඩ් එක ඇවිල්ලා ෆිසිකල් කාඩ් එකක් නෙමෙයි, මේක වර්චුවල් කාඩ් එකක්. වර්චුවල් කාඩ් එකක් කියන්නේ මේක ඔන්ලයින් තියෙන කාඩ් එකක්. අපිට කාඩ් එක බැංක් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා කාඩ් එක මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පත් විශ්ව account එක තියෙනවා නම් අපිට විශ්ව එකෙන් ගිහිල්ලා කාඩ් එක ඇප්ලයි කරන්නත් පුළුවන්. එතකොට අපිට ලේසියෙන්ම කාඩ් එක ගන්න පුළුවන්. අපි බලමු කොහොමද වෙබ් කාඩ් එකක් වෙබ් කාඩ් එකේ විස්තර කොහොමද අපි බලාගන්නේ කියලා. මම ඒකට පෙන්නන්නම් වෙබ්සයිට් එක. මෙන්න මේ තියෙන්නේ සම්පත් බැංක් එකේ වෙබ්සයිට් එක. මේකේ link එක මම පහලින් දාන්නම්. මේකේ පර්සනල් කාඩ්ස් කියන එකට ගියත් අපිට බලා ගන්න පුළුවන් තියෙනවා මේකේ පර්සනල් ඩෙබිට් කාඩ් එකක් මේකේ තියෙනවා සම්පත් වෙබ් කාඩ් කියලා. මේකේ ඩීටේල්ස් බලුවොත් මෙන්න මේ විදිහට ඩීටේල්ස් තියෙනවා. මේක ඇවිල්ලා virtually issue කරන කාඩ් එකක්. Visa prepaid වෙබ් කාඩ් එකක්. මේක මේ කාඩ් එකට අපි හිතමු අපි දැන් මිලදී ගන්න අයිටම් එකේ ගාණ 30000ක් කියලා. අපි කෙලින්ම මේ කාඩ් එකට 30000ක් ඩිපොසිට් කරලා ඒ විශ්ව account එකෙන්ම transfer කරගන්නත් පුළුවන්. 30000ක් දාලා ඉවරලා අපිට කාඩ් එකේ details දීලා මිලදී ගන්න පුළුවන්. මේ කාඩ් එකේ තියෙන වාසිය තමයි අපි දැන් මිලදී ගන්නේ ඒ ගාණට අදාළ විතරයි අපි කාඩ් එකට දාන්නේ සල්ලි. අපි 30000යි නම් ගාණ 30000ක් විතරයි කාඩ් එකට දාන්නේ. ඊට පස්සේ අපි පේමන්ට් එක කරලා ඉන්නාට පස්සේ කාඩ් එක empty. අපිට කිසිම බයක් වෙන්න විදිහක් නැහැ. අපේ සල්ලි ලොස් වෙයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ විදිහට මේ කාඩ් එකේ තියෙන වාසිය මේකයි. මේක ක්‍රෙඩිට් කාඩ් එකක්, වීසා කාඩ් එකක්, ඔන්ලයින් පේමන්ට් වලට අපිට භාවිත කරන්න පුළුවන්. මේවා තමයි මම අද කතා කරන ටිප්ස් ටික. මම හිතනවා හුඟක් පැහැදිලි ඇති කියලා මම කියපු දේවල්. ගැටලුවක් මොන හරි තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් මම පල්ලෙහෙන් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කමෙන්ට් එකක්. මම ඒවට රිප්ලයි කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Thank you for watching. This is kalabale.lk.